අම්මේ අපි ආට ආදරේ අම්මේ අපිට යන්නතු පාළුයි.
දිනු 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 ඉක්මන් කරන්න. දිනු දිනු පරක්කු වෙලා. දිනු ලා 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 දිනු දිනු එනවා අම්මේ. මොකද අක්ක උදේ පාන්දර කෑ ගහන්නේ? Good morning. Good morning. සංජුකෝ මන් දන්නේ කොහොමද? එයා දවල් හීන බල ඇති. නැත්තම් හවසට යන්නේ කොහෙද කියලා ප්ලෑන් කරන ඇති. මෙන්න හිතින් නැතුව ඔක ඉක්මනට ඉවර කරන්න. මම බලන්නම් කවුද ආවේ කියලා. සංජු ඔයා Good morning. සංජු ඔයාට අසනීපයක් එහෙම නෑ නේද? මොකද දෙන්න එක්සර්සයිස් කරන්න හිතුනේ. කැම්පස් උත් නිවාඩු නිසා මම නින්දරත් නිවාඩු දුන්නා. අද ඉඳන් හරියටම පැය සංජු එක්සර්සයිස් කරනවා. අදහස නම් නරක නෑ. හැබැයි ඔක කවද වෙනකන් කෙරෙයිද දන්නේ නෑ. දිනු මොනවාද කිව්වේ? මේ පාර එහෙම වෙන්නේ නෑ. හරිද? සංජු අයියා දෙහියක ඔයාගේ එක්සර්සයිසස් වලින් වැඩක් උනේ නැතත් මේකෙන් නම් වැඩක් වෙයි. Great. Thanks Aki. Love you. සංජු අද තාත්තගේ උපන්දිනේ මතකයිනේ? Of course Aki. මම කොහොමද අමතක කරන්නේ? See you. Good morning. Good morning තාත්තේ. මෙන්න තාත්තගේ දෙහියක. Oh. Thank you, Puti. Happy birthday තාත්තේ. Thank you, Puti. පුතේ ඔය හැමදාම සතුටින් ඉන්න ඕනේ. ආදරේ උතුරන තැනක කොල්ලෙක් කවදා හරි ඔය කසාද බඳින්න ඕනේ. දෙවියෝ අපිට හැම දෙයක්ම දීලා තියෙනවානේ තාත්තේ. දෙවියෝ මොනවද දීලා තියෙනවද? තව කොච්චර දේවල් දෙන්න තියෙනවද කියලා මම දන්නේ නෑ පුතේ. මම බලන්න. කවුද පුතේ? අමල් ආවා. මේ ඇඳුම දෙන්න.
මං ටක් ගාලා ලෑස්තිලා එන්න. ඉතින් කැම්පස් යන්න නම් මොකටද ඔච්චර හදිස්සි? එක්ස්ට්‍රා ක්ලාසස් වගේක් තියෙනවා තාත්තේ. ඒවට නොයා බෑනේ. එතකොට දවල් කෑම කඩෙන් කනවා. සර්. සෝරි සර්. හැමදාම ඕක අහලා මට දැන් ඇති වෙලා. මෙහෙ කස්ටමර්ස්ලා කරදරේ. ඔයගොල්ලන්ට ගාණක්වත් නැහැ. සර්. තාත්තා දන්නේ නැහැ මං කැම්පස් නොයා මෙහෙ වැඩට එනවා කියලා. තාත්තා හිතන් ඉන්නේ මං තාම කැම්පස් යනවා කියලා. ඒකයි සර් පරක්කුනේ. ඇති ඇති. ගිහිල්ලා වැඩ කරනවා. ඕකේ සර්. එයා මෙහා ආවේ කොහොඳයි. මම මැනේජර් හම්බ වෙලා එන්න. එතකන් ඉන්න. සර්. සර් මට ගිය මාසේ OT කරපු සල්ලි ගන්න පුළුවන් වෙයිද? ඕටි? හෙට කතා කරමු හෙට. සර් අද මගේ තාත්තගේ උපන්දිනේ. මට අර තෑග්ගක් ගන්නත් ඕනේ. මං අකවුන්ට්ස් එකකටත් කතා කළා. සර් මට ඒ සල්ලි අද ගන්න පුළුවන් නම් ඔයා නම් අදහන්න වටනවා නේත්‍රා. වැඩක් කරන්න ඕන කෙනා කරන්නේ නැහැ. අනිත් එක මේ තමන්ගේ දරුවෝ ගැන හිතන්නේ නැති මිනිහෙක්ගේ උපන්දිනේ සමරන්න දුවට ඕන. එයා ටැග් දෙන්න වඩ තරම් සුසු පුච්චලෙක් නෙමෙයි. සර් මං සර්ට ගරු කරනවා. ඒත් ඔයා යටතේ වැඩ කරන්නේ මම මිසක් මගේ තාත්තා නෙමෙයි. මම එයා ගැන හොඳට දන්නවා. ඔයා නේත්‍රා ඒ වා දන්න ටිකනේ. අනිත් එක මෙහෙ කවුද යාගෙන නොදන්නේ? නේත්‍රාව එකක් හිතේ මතක තියාගන්න. තාත්තලා දරුවන්ව ජීවත් කරනවා මිසක් දුවලා තාත්තලාව ජීවත් කරනවා. තේරුණාද? ඇති සර්. හොඳටම ඇති. මොනවා වුණත් ඒ මගේ තාත්තා. එයා ගැන කිසිම දොසක් අහන්න මං කැමති නෑ. අකිල මට විනාඩියක් දෙන්න. මං ගිහින් එන්න. right? ඔව්. මං ඩයිරියට ඇවිල්ලා ඉන්නේ. ඉන්න මං ඉක්මනට එන්නම් ආ. හරි බයි. hi. හයි. මගේ අක්කා නම් ඔයාට කතා කරපු විදිහට හොඳටම කේන්ති ගියා. ඔයාට දන්නේ මටත් කේන්ති ගියා. ඒක නෙමෙයි. අපි මූඩ් එක තාම හරි නෑ වගේ. අපි කොෆි එකකට යන්න. මං අහලා තිනවා සාමාන්‍යයෙන් රණ්ඩුවක් වුණායින් පස්සේ කොෆි එකට ගියාම මූඩ් එක ඔක්කොම හරි යනවා කියලා. අපි යමුද? මේක හොඳයි. excuse me. right. hello sweetie. මේකයි වැඩේ. අද මට ගෙදර එන්න හම්බෙන්නේ නැහැ. මොකද හදිස්සියෙන් වැඩක් යෙදුණා. ඒ හින්දා බබි ඔයා අද ගෙදර යන්න තනියම. ඔව්. අනේ පරිස්සමින් ආ. okay bye. yeah,
අද නම් මම හොඳට එන්ජොයි කරා. සුපර්. අනං හරිම හොඳයි. වයිෆ් නේද? මම යාර කෝල් කරේ. ඔයාගේ හස්බන්ඩ් හරිම ස්වීට්. ස්වීට්? මොකද්ද මිනිහ මේ කරන ලැජ්ජ නැති වැඩේ සමුසේ? ඈ සල්ලි හම්බ කරගෙන රෝවද කරන්නේ සමුසේ වෙන තැන් වලත් හැම කිසිම ගෑනු ඉන්නවද? මෙයා ස්වීටිද? ඈ එනමක ස්වීටිගේ තරම සමුසේ මම පෙන්නන්නද? මගේ තාත්තට රකයි කියලා ඕනියද කිව්වේ? එතකොට ඔයා වයිෆ් එක ගෙදර තියන් කෙල්ලෙක් එක්ක රවුම් ගහන එක හොඳද? මේ ගස්තු බඩු ඔක්කොම මටයි මගේ අක්කටයි නංගිටයි තාත්තටයි මේ ඔයා කරපු තේට දඩේ තේරුණාද? ඔක්කොම තෑගි ගෙනාවා. One for you. One for you. And one for you. And one for you. Thank you. Thank you. සංජු ඔයා ගිහින් අඳු මාරු කරගෙන ඉන්න. හරි අකි මම ඉක්මන ලෑස්ති වෙලා ඉන්න. පුතේ තාත්තේ ඉන්න තාත්තේ මං කැම ලෑස්ති කරන්න. අක්කේ මම මට කන්න දෙන්න හදන්නේ. මට කෙලින්වත් හිටගෙන ඉන්න බැරි බව පේන්නේ නැතද? ඔය දන්නවද? තාගේ දුවල තුන්දෙනා මගේ පන්දි නිසා වහන්න කීනද බරගෙන බලන් ඉන්නේ කියලා. සංජු අක්කේ ඇති. න්යාර මට කියන්න දෙන්න. තාත්තා කෙනෙක් හැසිරෙන්න ඕන විදිහට තව හැසිරෙන්නේ. උදේ පාන්දර 4 වෙනකල් යාළුවොත් එක්ක බීගෙන ගෙදර එන එකද හරි? අපේ අම්මා ඉන්නකොට එයාට ඔහොමද සැලකුවේ? මොන වගේ තාත්තා කෙනෙක්ද ඔයා? ඔයාගේ ළමයි ගැන මට කිසිම ගානක් නැද්ද?
අඩුමනේ එක දවසක්වත් ඔගේ දොල තුන් දෙනාට සතුටින් තියන්න බැරිද? තේ මට සමාව වෙන්න පුතේ. අද මගේ බර්ත්ඩේ කනේ. මට කේක් එක කපන්න ඕන පුතේ. තාත්තේ කේක් එක කපන්න. කේක් තාත්තේ කේක් එක කපන්න ඕන. දීනු මොනවද කරන්නේ? පාඩම් කරන්න පේන්නේ නැහැ. ඇත්තට කන පිට පොත් කියවන කවදද ඉගෙන ගත්තේ අල්කමයක් කතා කරතද? මට පාඩුවේ මෙතන ඉන්න දීලා යන්න මෙතනින්. දීනු මම දන්නවා. ඊයේ තාත්තා අපේ මූලික සවුතු කළා නේද? සංජු මට පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න. මට පාඩම් කරන්න තියෙනවා. ඒක නම් කොහෙත්ම කරන්න දෙන්න බෑ. මේ පොත මට ඕනේ. මේක හොඳයි මට බුක් බැලන්සින් වලට අදන්නක් දිනු. මේකේ ෆිගර් එක ෂේප් එකේ තියාගන්න පුළුවන්. මිහිරි කතා කියන්න පුළුවන්. කොච්චර ප්‍රයෝජනවත් බලන්න. නවත්ත ගන්නවද ඔයාගේ දෙඩවිල්ල? ඉනෝ ඔච්චර කේන්ති ගන්න එපා. අහට ලොකු පොල් ගෙඩියක් වගේනේ. පිටින් හරි තදයි. ඒත් ඇතුලෙන් හරිය මෙලෙ. පොල් ගෙඩිය ඔයාගේ ඔළුවට වැටලා ඔයාගේ ඔළුව පැලෙන්න ඉස්සෙල්ලා යන්න මෙතන යන්න. දිනෝ දිනෝ අම්මා මතක් වුණා නේද? මම මොකටද යා මතක් කරන්නේ? එන්න දෙන්නකොට මට අවුරුදු 10යි. මට කාවත් මතක් වෙන්නේ නැහැ. දිනෝ අම්මා නැති අඩුව අපි හැමෝටම දැනෙනවා. මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. දිනෝ ඔය ආවේ අනිතා කියම්මා. ඔයා මොනවා කිව්වොත් මට තරහ යන්නේ නැහැ. ඔයා ඉතින් හැම දෙයක්ම මූණටම කියලා දානවනේ. හිතේ මුකුත් තියාගන්න නැතුව හැමදේම මූණටම කියලා දාන අයගේ හිත හරි